ඒ තමයි LTT බුද්ධ්‍යංශේ කටයුතු කරපු අම්මු. තමයි මේ අවුරුදු 30ක් ලංකාවේ තිබ්බ යුද්ධේ අවසන් භූමිය වෙනකන් ඉඳලා සටන් කරලා ඇයි මෙහෙම එන්නේ? මොකද්ද මේ කොළඹ බංකරය නිර්මාණය කරන්න හේතුව? මම LTT සංවිධානයට යනකොට මට අවුරුදු 13 14 ඒ කාලේ. අමුදාව පැත්තෙන් බලද්දී අමුදාව පැත්තෙන් හරි. LTT ගේ පැත්තේ අපේ පැත්තෙන් අපි හරි. LTT අම්මුත් මේ බංකරේ ඉන්නවා. දැන් ප්‍රභාකරන් යුද්ධේ පටන් ගත්තේ අපේ ජනතාව වෙනුවෙන් අපේ මේ වුණ අපේ උරුමය ලබා ගන්න කියලා නේද? මේ LTT කාරයෙක්නේ කියන එක. යුද්ධ තිබ්බනම් නෑ මාව බලුවොත් ඔය ඔරෝගන යන්නේ. ඔබ හෙලෙද්ද? මං හෙලේ. මට හම්බ වෙනවා නිදානයකට යන මේප් එකක්. උඩින් වෙච්ච ගේම් එකක් එක. මේ කොළඹ බංකරය අවදානේ ගන්න බයකීතු රදාරි ප්‍රථම මාධ්‍ය හෙළිදරව්ව තමයි මේක. අධික ගෞරව ජනාධිපතිතුමනි අකමැතිතුමනි බුද්ධ ශාසන අමාත්‍යතුමනි මිනිස්සු ඔයලා බලන්න මොකද්ද මේ බුද්ධ්‍යංශය අම්මු කියලා මේක ඇතුලේ ඉඳලා කියන්නේ මොකද්ද? ඔබ කවුද? අපි ආයුධ අරන් සටන් කරලා තමයි අපිට තියෙන උරුමය ලබා ගන්න පුළුවන්. යුද්ධ කියන්නේ ඉතින් මා කටු ජීවිතයක්. රට ආයේ කඩන්න බෑ. ඒක මට කොන්ද කෙලින් තියාගෙන කියන්න පුළුවන්. බුදුහාමුදුරුවෝ විතරයි හරි දේ හරි විදිහට කියලා තියෙන්නේ. මට ආසාවක් තිබ්බා LTT එකේ කවුරු හරි කෙනෙක් හම්බෙන්න. මේ ඔයගොල්ලන් මොකද්ද මේ මං කියන කතාව පොඩ්ඩක් හොයලා බලන්න. ඇත්තටම මේ රට පාලනය කරනවා නම් දස රාජධර්ම. රාතුන් වහන්සේලා වී වේලගන්නත් බෑ. දැන් කෝ මේ ලංකාවට ආදරේද? මගේ පණවත් කොන්ද කෙලින් තියාගෙන ඉන්න පුළුවන් ජාතියක් අපි ජාතිය. මිනිස්සු බලනවා මම බුදුදහම ප්‍රොමෝට් කරන්න හදනවා කියලා. අපි ඔක්කොම එකයිද? එකයි. අපි ඔක්කොම එකයි. අපේ ජාතිවාදී අපි වෙනස් කරලා තියෙන්නේ දේශපාලඥයන් නෙමෙයි. අනිවාර්යෙන් ඒක. මේ අම්මු ගැන සඳහන් වෙන පොත. මොකද්ද උනේ අපිට? අම්මු කොහොමද යුද පිටියේ සටන් වැදුනේ? ක්ලේමෝර් බෝම්බ තව පරමාණු කියලා ආයුධ දැන් තියෙනවා. මේක ඇතුලේ තමයි අම්මු මේ දේවල් ඔක්කොම රිසර්ච් කරන්නේ. මේ කමෙන්ට් සෙක්ෂන් එකේ අපේ කට්ටිය ගොඩක් කමෙන්ට්ස් දායි. 30 වසරක කුරු ත්‍රස්තවාදී යුද්ධය අපි හැමෝටම මතකයි. අන්නේ යුද්ධෙදී LTT හි වැඩ කරපු LTT හිටපු බුද්ධි අංශයේ කෙනෙක් හොයාගෙන ආවේ. LTT බුද්ධි අංශයේ ඔබත් කවුද කියලා බලන්න ඇති. ඒ තමයි LTT බුද්ධි අංශයේ කටයුතු කරපු අම්මු කොළඹ බංකරයක් නිර්මාණය කරලා. මේ මොකකටද එන්නේ? ඇයි මෙහෙම එන්නේ? මොකද්ද මේ කොළඹ බංකරය නිර්මාණය කරන්න හේතුව? ප්‍රථම මාධ්‍ය හෙළිදරව්ව තමයි මේක. කිසිම මාධ්‍ය වැඩසටහනක නොකිය මේ බංකරය හොයාගෙන තමයි අපි ආවේ. ඒත් එක්කම LTT අම්මුත් මේ බංකරේ ඉන්නවා. අයිබෝන් අම්මු. අයිබෝවන් වණක්කම් වණක්කම්. මේ බංකරයක් නිර්මාණය කරලා මේක බැලු හැමතැනම හිතා ගන්න බෑ. මේ තමයි LTT හිටපු බුද්ධ්‍යංශ නිලධාරියෙක්. ඔබ බලනවා කවුද මේ බුද්ධ්‍යංශ නිලධාරියා කියලා? අම්මු ඔබ කවුද? මම තමයි මේ අවුරුදු 30ක් ලංකාවේ තිබ්බ යුද්ධේ අවසන් භූමිය වෙනකන් ඉඳලා සටන් කරලා ඊට පස්සේ මම මෝද මාර්ගෙන් ඇවිල්ලා නන්දිකඩ වලින් ඇවිල්ලා නායකම්තාවට බාර වෙලා පුනරුත්ථාපන වෙලා ඊට පස්සේ මගේ ජීවිතේ මම මේ විශ්වය ගැන මේ ආගම ගැන ගවේෂණ කරගෙන යන ගමනේදී මේ විශ්වෙන් දීපු බංගරයක් තමයි මට. දැන් ඔයා කියන විදිහට මේ විශ්වෙන් දීපු බංගරයක්. මේකේ තියෙනවා අමුතු දේවල්. බලාගන්න හිතාගන්න බැරි දේවල්. මොකද්ද වෙන්නේ මේක ඇතුලේ? මිනිස්සු ඔයලා බලන්න මොකද්ද මේ බුද්ධ්‍යංශය අම්මු කියලා මේක ඇතුලේ ඉඳලා කියන්නේ මොකද්ද? මේක ඇතුලේ ඉඳලා කියන්නේ මම චතුරාර්ය සත්‍යය. LTT බුද්ධ්‍යංශය අම්මු දැන් කියන කතාව මොකක්ද කියලා අපි අම්මුගෙන් අහලා බලමු. සම්පූර්ණ නම. මගේ නම ඩොමිනික් ඩොනිරාජ්. ප්‍රශාන්තන් කියලා තමයි කතා කරන්නේ. අම්මු කියලා කියන්නේ LTT එකේ දීපු නම. LTT එකේ දීපු නම අම්මු. හැබැයි අද රටේ ජනතාව බෝදන්නෙත් අම්මු කියලා. අම්මු ප්‍රශාන්තන් කියලා ගොඩක් කට්ටිය. වයස මට දැන් 32යි. එතකොට LTT එකට 30 වසර පැවති යුද්ධෙදී LTT බැඳුනේ කොයි කාලෙද? මම LTT සංවිධානයට යනකොට මට අවුරුදු 13 14 ඒ කාලේ. අවුරුදු 13 14 වයස සීමාව. සාමාන්‍ය කොහොමද ඔබ LTT එකට බැඳුනේ? බැඳුනේ කියන්නේ මම දැන් ඒ තිබ්බ සමාජයත් එක්ක අපේ තාත්තලාත් කලින් මගේ තාත්තත් හිටපු එක්කනේ. ඊට පස්සේ ඒ තිබ්බ සිටුේෂන් එක්ක ඉතින් ඇත්තටම ඒ කියන්නේ ඒ වයස කියන්නේ එන ධර්ම කාලේ එක තැන ඉන්නේ මතනමටම රෙමින් ඇවිදිනවා. එතකොට අපේ රට වෙනුවෙන් අපේ ජාතිය වෙනුවෙන් අපි සහෝදරය වෙනුවෙන් අපි ආයුධ අරන් සටන් කරලා තමයි අපිට තියෙන උරුමය ලබා ගන්න පුළුවන් කියලා අපිට දාපු මෙසේජ් එක ඒ වෙලාවේ ඉතින් ඒක ඇත්ත. හිටපු අපි සමාජෙත් එක්ක ඇත්ත. නමුත් මම ඒ LTT සංවිධානයට යන්න කලින් මම මේ පැත්තේ ළමා නිවාස වල ඉන්නවා. මේ කියන්නේ ඊට කලින් මම පොඩ්ඩක් ගෙදර ඉන්න කියන්නේ කියන දේ ආන්නේ. ඒක තැන ඉන්නේ. එතකොට මම මේ ආවිලා පේන්ටර් හෝම් නුවරේම ආවිදින්න. පුංචි කාලේ නුවරේම ආවිදිනවා. නුවරලිය පේන්ටර් හෝම් ළමා නිවාස ඉන්නවා. අසෝක ළමා නිවාස අනුරාධපුරේ ඉන්නවා. මේ ටික ඉඳලා තමයි ඊට පස්සේ තමයි මම අම්මලා හොයාගෙන ආයේ එහෙට ගිහින් ඊට පස්සේ තමයි LTT සංවිධානය. ඒ කියන්නේ ඔබ ගෙදරින්ද දාන්නේ ළමා නිවාසෙට? නෑ මමමයි ඒ කියන්නේ ඔයාම සුව කැමැත්තෙන්ම යනවා ළමා නිවාසෙට ඉන්න ඕනි කියලා. හැබැයි ඔබ අද කතා කරන භාෂාව සිංහල භාෂාව කතා කරනවා. කතා කරනවා කියන්නේ දැන් මට කලින් සිංහල භාෂාව චුට්ට පුළුවන්. ඊට පස්සේ LTT එහෙ බුද්ධ්‍යංශය අපිට උගන්වනවා. උගන්වනවා කියන්නේ මට උගන්වන මාස්ටර්ගේ මූණ මම දන්නේ මගේ මූණ මාස්ටර් දන්නේ.
ඒවගේ අපට සිංහල භාෂ උගන්නලා මං ඉටි පසේ යුද්ධ මේ වුණයි මේ චින්ද ඉට පස අපිවත් දෙම සටන් එකන මූුණ ආවරණය කරලද ඔබට ඒ කරුණු දිරිපත් කරන්න කන මේ සිංහල මාර්ශරමයි අපිට සිංහල භාෂ උගන්න ඒකුලන් කවදකිල අපි දන්න නමුත් සිංහලකට හොඳට සිංහල පුළුවන් 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 ඒ කාලෙ කොහොමද තිබ්බ අත්දැකීම ඒ කාලේ අත්දැකීම කියන ඉතින් යුද්ධ කියන ඉතින් කටු ජීවිතයක් දුක වේදනා බඩගිනි මේ සියලු දේම දරාගෙන මේ ඔක්කොම දරාගෙන අපි මේ සටන් කරේ මේ අපේ රට වෙනුවෙන් අපේ ජාතිය වෙනුවෙන් අපේ සහෝදරයන් ඔක්කොම නිදහස් ජීවත් වෙන්න ඕනේ. දැන් ඒ වගේනේ තිබ්බ දැන් යුද්ධ කියන්නේ දැන් අමුදාව පැත්තෙන් බලද්දී අමුදාව පැත්තෙන් හරි. LTT ගේ පැත්තේ අපේ පැත්තෙන් අපි හරි. දැන් ප්‍රභාකරන් යුද්ධේ පටන් ගත්තේ අපේ ජනතාව වෙනුවෙන් අපේ මේ වුණ අපේ උරුමය ලබා ගන්න කියලා. මේ පැත්තනොත් බලද්දී එම මේව කරන්නේ. දැන් අපි එනකට හරි අන්ඩර්ස්ටෑන්ඩින් එකක් භාෂාව මුලින්ම තිබ්බේ භාෂාව ප්‍රශ්න. දැන් මට භාෂාව අසුර කරන්න පුළුවන් දා දැන් සිංහල මිනිස්සුත් එක්ක සිංහල ජනතාවත් එක්ක මම ආශ්‍රය කරනකොට මම අර පුංචි කාලේ ඉඳලා අර මේකත් එක්කම මට දැනෙනවා. ඒක නිකන් බොරු වැඩක් අපි කරගත්තේ. එහෙම නැතුව අපි දැන් බලන්න යුද්ධය වල අවුරුදු 18ක් විතර යනවා අපි එකමුතු වෙලා දැන් සාමාන්‍යයෙන් ඔයා වුණොත් මම ඇත්ත කතා කරන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. මම යුද්ධෙ තිබ්බනම් නෑ. මාව බලුවොත් ඔය ඔරවගෙන යන්නේ. ඒවගේ තත්වේ මේ වෙන්නතු අපි දැන් ඔක්කොම එකතු වෙලා ලස්සනට ජීවතයම අපිට ලස්සන රටක් තියෙනවා ඊට අමතරව ලස්සන දහමක් තියෙනවා. ඇත්තටම මට මේ මම ආඩම්බර වෙනවා මේ දාම චතුරාර්ය සත්‍ය ගැන මට කතා කරනකොට මේ ලෝකෙටම එකම තමයි. හේතුව මම හින්දුනේ. හින්දු ක්‍රිස්තියානි ආගම මේ සියලු ආගම ගැන අධ්‍යයනය කරා. භගවත් ගීතාව කියවුවා, බයිබල් කිව්වා මේම ආගම වල කියලා තියෙන කරුණු ටික මේව කරන එද්දි තමයි දැන් මම බුදුදාම ප්‍රොමෝට් කරන්න ඕත් නැත්නම් බුදුදාම මේව කරන්නේ ඇත්ත විස්තරය උතන තියෙනවා. ඒ කියන්නේ ලෝකෙටම එකම දාම ඒක තමයි විශ්ව දාම. මේ LTT එකේ හිටපු බුද්ධ්‍යංශයේ හිටපු නිලධාරියෙක් හිටපු නිලධාරියෙක් මේ අම්මු කියන්නේ. හැබැයි අද අම්මු කියන කතාව මේ විශ්වය හොයාගෙන එනවා, බුදුදහම හොයාගෙන එනවා, මේ ආගම කියන්නේ මොකක්ද කියන එක හොයාගෙන එනවා. කොළඹ ඔබ බංකරයක් නිර්මාණය කරලා තියෙනවා. මොකක්ද මේ බංකරේ විස්තර කතාව? මොකද අපි අම්මුයි කතාව දාන්න අපේක්ෂිත හේතුව අම්මුයි කතාව මේ සමාජ මාධ්‍ය තුල ඕනි තරම් ගිහින් තියෙනවා. මේ කතා බහේ අතරතුරේදී අපි අම්මුගෙන් ඒ පිළිබඳව අහමු. අම්මු මොකද්ද මේ බංකරේ? මේක ඇත්තටම මට මේක කියනවනම් මේක ඇවිල්ලා මේ සෝබාදාමේ මේ විශ්වයෙන් මට නිර්මාණ කරලා දීපු ස්ථානය. ඒ කියන්නේ මම දැන් මේක අධ්‍යයනය කරගොල එක තැන් වල අපේ පරිසර වෙදිත් ලක්කම් දෙක මාත්‍යාගාව ඉතිහාස විවිධ චරිත මේ ලංකාවේ රාවණ ඉතිහාස මේ එළය ඉතිහාස ගැන කතා කරන විවිධ චරිතකින් හම්බුණා. ඔබ හෙලේද්ද? මම හෙලේ. ඔබ හෙලේකුනේ කොහොමද? මම මේ කියන්නේ මම භාෂාවෙන් තැමිල් වෙන්න පුළුවන්. මට මේ තියෙන කරුණු ටික ඔක්කොම මේ දාමත් එක්කම යනකොට මේ රාවණගේ ඉතිහාස ගැන ඉගෙන ගන්නකොට මම හොඳ හෙලේ. ඒක මට කොන්ද කෙලින් තියාගෙන කියන්න පුළුවන් හේතුව මම කියන්නේ වෙනස් දෙයක් කරගෙන යනවා මට නෙවෙයි. මගේ නෙවෙයි. මේක අපේ අපි එකතු වෙලා තමයි මේක ලස්සනට නිර්මාණය කළා. මේ ඔයාලා බලන්න මේ මොකද්ද මේ බංකරේ? උදාහරණට බංකරේ ඔබේ බංකරේ තියෙන තැන අපි ප්‍රේක්ෂකයන්ට මතක් කරමු. ඔව් මේ බංකරේ තියෙන්නේ කොළඹ විජයරාම කැම්පස් එක තියෙන කැම්පස් එකේ පිටිපස්සේ පාරේ අපේ ඩිස්ක්‍රිප්ෂන් එකේ මොනවා ලොකේෂන් එක ඇඩ්‍රස් එකක් දාන්න. අනිවාර්යෙන් ආවිල්ලා බලන්න මේ මම ඉන්න බංකරේ මේ මොකද්ද තියෙන්නේ? මොකද්ද මේ කරන්නේ? ඔයගොල්ලන්ගේ හිත නිමා ගන්න පුළුවන්. ඒ කියන්නේ ලොකු නිදානයක්. මම දැන් මේ විශ්වය අරගෙන මම විශ්ව රිසර්ච් එක කරගෙන යනකොට මට හම්බ වෙනවා නිදානයකට යන මැප් එකක්. මේක මෙතන ඇවිල්ලා බලනකොට ඒ නිදානට යන මැප් එක තියෙනවා. මම මේ මැප් එක අරන් තියෙන්නේ. මේ මැප් එක සියලු දෙනාටම දෙන්න දාන්නේ අපේ මාතෘ මගේ ගුරුවරු ඒගොල්ලන්ට ගෞරව කරනවා. මොකද ඒගොල්ලන් නැත්තම් මම නෑ. අංජන රොද්දික තාරක රොද්දික කියලා ඒ දෙන්න මගේ ගුරුවරු ඒ දෙන්න ඉන්නවා. දැන් මට මෙච්චර කියවන්න පුළුවන් නම් මට මේක උගන්වපු මගේ ගුරුවරුන්ට කොච්චර මේක ඉගෙන දෙන්න පුළුවන්. හිත නිමා ගන්න වැඩ පිළිලක් තියෙනවා. ඒ කියන්නේ හිත නිමාන වැඩ පිළිලක් නෙවෙයි. මේ ලෝකෙම තියෙන වටිනා නිදානයක්. ඒ නිදානයට යන මැප් එක මේ මගේ අතේ තියෙනවා. අවිලා බලන්න. මොකද්ද මම මේ කියන කතාව? ඇත්තටම මම මෙතන මේ කතා කරගෙන ඉන්න ගමන් මට දැන් heart attack ඇදලා මං මේ මාපු දැන් මේ කූඩුව දාලා යන්න පුළුවන්. මං ගියොත් ආයේ කොයිද ඉපදෙන්නේ? අන්න ඒක හේතුඵල දාම තියෙන රට අපි ඔක්කොම එකතු වෙලා අපේ සිංහල බෞද්ධයින්වත් දන්නේ නැති දහම් කරුණු ඔබාද කතා කරන හරි අපූර්වට අම්මු. ඒක තමයි ඒක ඔක්කොම ඉතින් සංසාරයෙන් අපි ගේන දේවල් තමයි. ඇත්තටම දැන් මම ඉන්දු ආගමෙනුත් මොකක් තියෙනවානේ අපිත් මේ කියන්නේ බුදුදාම අපි උපතේ ඉපදෙන මැරෙන සේකල් එක අපි කරකනවා කියනවා වගේ කතාව ඉන්දු දාමනුත් කියලා තියෙනවා. නමුත් ඉපදෙන මැරෙන සේකල් එකකින් එම ආගමේ ඉපදී මැරෙන්න තමයි සේකල් එක තියෙන්නේ. නමුත් මේ උතුමා චතුරාර්ය සත්‍ය මේ බුද්ධ දර්ශනය ඇතුලේ තියෙන මේ සේකල් එකකින් එළියට පෙනෙනවා. ඒ මොට මොණිය. ඒකනේ දැන් ඔබතුමත් මේ මෙතන ආවිලා ඉන්නේ මේ මේක දුකක් නෙමෙයි නේද? එදා LTT යුද පිටියේ හිටපු බුද්ධ්‍යංශ නිලධාරියෙක් විදිහට කටයුතු කරපු අම්මු අද වර්තමානයේදී ඒ කියන්නේ 2025 දී මේ කියන්නේ හරි වෙනස්ම කතාවක්. ඇයි අම්මු මේ දහම හොයන්න හේතුව? ඔබ LTT බුද්ධ්‍යංශ හිටපු කෙනෙක් නේ. සමහර විට අපේ මේ බලන ප්‍රේක්ෂකයෙක් හිතන්න පුළුවන් මේ LTT කාරයෙක් නේ කියන එක. සමාවෙන්න මම එහෙම කිව්වට LTT කාරයෙක් කියලා හිතන්න පුළුවන්. මොකද මේ ලංකාවේ තිබ්බ යුද්ධේ බාන සිංහල මිනිසුන්ගේ අම්මලාගේ දරුවෝ නෑ, මාත්‍යලා නෑ, කකුල අත වෙන්නේ නැතුව සිංහල මිනිස්සු දුක් වෙනවා. තාම ඒකලන් කියන්නේ අමුදාව හිටියා කියලාට ඒලට ඒගොල්ලන් ජොබ් එකක් කරේ.
ඒත් ඉතින් රට වෙනුවෙන් අපි රට වැට බේරගන්න ඕනේ කියලා ඒගොල්ලන් ආවා. ඒ වගේ අපිත් මේ සටන් කරා ඒ වෙලාවේ උඩින් වෙච්ච ගේම් එකක් එක. ඒ ගේම් එක අපි දන්නේ නැතුව මේකට ෆොටු වෙලා අපි ගහගත්තා. දැන් අපේ පැත්තනොත් කකුල අත බෙන්නේ නැතුව මිනිස්සු දුක් වෙනවා මේ පැත්ත දුක් වෙනවා. දැන් මම බලනවා දැන් අපි ඒක නැවත අතීතේ වෙලා ඉවර වෙච්ච දේ නැවත දෙපැත්තටම මම කියන්නේ. අපි ඒක මතක් කරොත් නැවත ඒක අපේ අතී වෙලා දැන් ඉන්න සමාජෙත් ආයෙත් උස්සගෙන පුළුවන් තත්ත්වයකට. එහෙම වෙන්නේ නැහැ කොහොමද වෙන්න ඉඩ දෙන්නේ අපි. ඒ වගේ තත්ත්වයට අරන් යන්නේ නැතුව අපි ඔක්කොම එකතු වෙලා ලස්සන වැඩක් කරමු. ඇත්තටම මම මේ දේ හොයාගෙන මෙච්චර ලොකු දැනුම් සම්පාරයක් ආවේ මගේ ගුරුවරු ටිකක් ඉන්නවා. ඊට අමතරව මේ විශ්ව තමයි මගේ ගුරුවරු. ඉස්ලාම් විශ්ව තමයි මාව මේ එමතනට මේවන්නේ. එතකොට මේ ඇත්තටම මම රාවණ රජතුමා ගැන හොයාගෙන තමයි මේ ගමන පටන් ගන්නෙ. 2023 දහනි මාසේ 21 කුමේරා උත්සවය කියලා දුසේරා වෙනුවෙන් ලංකාවේ තිබ්බා ඒ උත්සවය. ඒ උත්සවයට පළවෙනියටම අඩිය තියන්නේ වේදිකාවේ මම උතුරේ ඉඳලා. ඊටිය ඔක්කොම හෙලෙව අතරදී මේ ටැමිල් හෙලෙක් මම ආවිලා හිටියා. ඒකනේ. ඒක සුවිශේෂී කාරණයක්. එතන ඉඳලා එදා ඉඳලා අද වෙනකම් මම මේකමයි මේ අතරදී මම විවිධ චරිත අමින විවිධ ඉතින් ඇත්තටම බලද්දී කතා අතරදී මේ දැන් මම මේ විශ්වයේ කරුණුත් එක්ක විවිධ චරිත ටික හම්බෙලා තිනවා කතා බහ කරලා තිනවා අනෝදි සිල්වා දීපල් ගුණරත්න අසල ජෝගිතුමා තිලක් කන්දේගම සුමුදු ගුරුතුමා අංගම්පොර ඒ වගේ මේ රාවණ ඉතිහාසයේ හෙළය ගැන කතා කරන සියලු දෙනාම හම්බෙලා ඔය අතරදී යන අතරේ තමයි මට මේ කල්යාණ මිත්‍ර දෙන්න සහෝදර දෙන්න මට හම්බෙන්නේ කොළඹෙන්දී ඒගොල්ලන් කිව්වා දැන් ඔයාට ට්‍රිප් එක යන්න බෑ මම ටැමිල්නේ හේන්ද්‍රනේ ආවේ යන් අපේ ගෙදර කියලා ඉඳලා යන් කියලා මේ උදව් කරන්නේ සිංහල කෙනෙක්. මේ කියන්නේ මේ ගෙදර සහෝදරය කල්යාණ මිත්‍ර දෙන්න. මෙතනට ආවට පස්සේ මගේ අතේ භගවත් ගීතාව තියාගෙන එන්නේ මම. මොකද ඒක කියවගෙන යද්දි තමයි මට තේරුනේ ಜಾති ආගම භාෂාව වෙනස් වෙන්න පුළුවන්. අපි ඔක්කොම මිනිස්සුયો අපි ඔක්කොටම එකම නීතිය තියෙන එක තමයි විශ්ව. අපි බෙදාගෙන තියෙන අපිට ඕන විදිහට. උදාහරණෙට අර මම කියමුකෝ පරිප්පු මාළුවක් හදනවා. ඔයා සිංහල මම ටැමිල් තව මුස්ලිම් කෙනෙක් තව එක්කෙනෙක් හතර දෙනා මදනකොට සිංහල එකන පොඩ්ඩක් තෙල් දානවා. තෙල් දාලා පොඩ්ඩක් සරට පරිප්පු උයනවා. ටැමිල් එකන කිරි දානවා. මුස්ලිම් කට්ටිය පොඩ්ඩක් රසකාරයෙන් දාලා වෙනස් දේ අදනවා. නමුත් මෙතන අදලා තියෙන්නේ මොකද්ද? පරිප්පු. අදපු ක්‍රමේ පොඩි වෙනවා. මෙන්න මේ වගේ තමයි මේ ආගමත් අපිට ඕන විදිහට අපි බෙදාගෙන ඉන්න. නමුත් බුදුහාමුදුරුවෝ විතරයි හරි දේ හරි විදිහට කියලා තියෙන්නේ. ඒකත් දැන් මිනිස්සු ඒගොල්ලන්ට ඕන විදිහට අදාගෙන මේක හිතා වෙනස් වෙන්න ඕනේ. හිතා ගන්න මේකනේ මේක අවදානේ ගන්න බයකීතු ඉලදාරි අධි ගෞරව ජනාධිපතිතුමනි අකමැතිතුමනි බුද්ධ ශාසන අමාත්‍යතුමනි මේ ඔයගොල්ලන් මොකද්ද මේ මං කියන කතාව පොඩ්ඩක් හොයලා බලන්න. මොකද්ද කියලා බලන්න. මේ නැකිටලාම කතා කරන්න ඕනේ කතා බහක්. අපි ආවිදලා බලමු මෙතන තියෙනවා ඇත්තටම මේ රටේ කවුරු පාලනය කරොත් අපි ඒකට සාවක දෙනවා. මම දෙමළ පුද්ගලයෙක් වශයෙන් ඇත්තටම මේ රට පාලනය කරනවා නම් දස රාජ ධර්ම. මෙන්න මේ දසරාජ ධර්ම කරුණු ටික 10ම මේව කරලා මේකෙන් රට පාලනය කරගෙන ගියා නම් තමයි මේ ස්වර්ණමය යුගය. දැන් මම නැති දෙයක් කතා කරන්න පැහැදිලිවම අපේ ඉතිහාසයේ එවිඩන්ස් තියෙනවා අනුරාධපුරේ පොළොන්නරුවේ යුගයේ රාතුන් වහන්සේලා වී වේලගන්නත් බෑ. ඒ තරම් හිතනිමිච්ච උත්තරමේ ආසෙන් හිටන් ගමන් කරලා තියෙනවා. දැන් කෝ මොකක්ද උනේ අපිට අපි ඒකන හොයන්න ඕනේ ඒ එවිඩන්ස් එක හොයාගෙන යන විතරම තව ලස්සන කතාවක් තියෙනවා පැහැදිලිවම අපි 6-7 වසරේ පොතේ ඉගෙනගෙන තියෙනවා අපේ දැන් එවිඩන්ස් තියෙනවානේ අර මොකද්ද සඳකට පාන අපේ සඳකට පානේ පොළොන්නරුවේ යුගයේදී ගවය අයින් වෙනවා මේ සඳකට පානේ ඒකත් එක්කම තව ඉස්සරහට මම කරුණු ටිකක් ඉස්සරහට කියනවා නැවත අපේ අර ස්වර්ණමය යුගයේ කියන කතිකාව නැවත අපි ගෙන්නන්න පුළුවන් මොකද අපි හිතින් කතා කරන දැන් මට බඩගිනි කියලා මට දැනෙනවා නම් ඒක මට ඔයාලට කියන්න ඕනේ මගේ මූණ බලපුවම මට බඩගිනි කියන එක ඔයාලට තේරෙලා ඉවරයි ඒ වගේ හිත දියුණු කරපු උත්තමියෝ වී වෙච්ච මේ පොළවේ අපි මේ මොකද කරන්නේ ලංකාවට ආදරේද මගේ පණ වගේ මේක කඩන්න ඒකනේ මම කියන්නේ මේ රට ආයේ කඩන්න බෑ අපි ඔක්කොම එකතු වෙලා ලෝකෙට පණිවිඩයක් කියමු ඒ කියන්නේ දිව්‍ය ලෝකේ අපි ඉපදෙලා ඉන්නේ මම නම් දැන් මැරුණාට පස්සේ මිනිස්සු කියනවා දිව්‍ය ලෝකේ යනවා කියලා අපාය යනවා කියලා මම තාම දිව්‍ය ඉගෙනගෙන ඉන්නේ මම දිව්‍ය අපාය ලෝක දැකලා නැහැ නමුත් මම දැකපු දිව්‍ය ලෝක තමයි මේ මොකද්ද මේ අපේ මහ පොළවේ නැත්තේ අඹ පළතුරු එකක් කාලා විසි කරා නම් ඒකත් පෙළවෙන භූමියක් අපේ භූමිය මේක තියාගෙන මේ නිදානයක් උඩ ඉඳගෙන අපි මොකටද ගහගෙන මරාගෙන මේ තව රටවල් වලට මේ අත් බෙදගෙන ඉන්න ඕනේ අපි කොන්ද කෙලෙන් තියාගෙන ඉන්න පුළුවන් ජාතියක් අපි ජාතිය අද දුක් වෙනවද එදා LTT යුද්ධයක් තිබෙක් ගැන ඇත්තටම ඉතින් ඒක තේරුම් දුකක් තමයි ඉතින් කොච්චර හානියක් දැන් බලද්දී මගේ පැත්තේ මගේ සහෝදරයෝ මගේ මාමාලා ඔය ඔක්කොම නැහැ යුද්ධෙන් නැති වුණා අද ඔබ තනියමද නෑ මට සහෝදරයෝ ඉන්නවා මට තාත්තලා ඉන්නවා මම ඉතින් දැන් තනි වෙලා මේ ගමන යනවා මේ අපිට දහම් කරුණු කියලා දෙන්නේ මේ දේවල් දස සීල මේ විදියට කටයුතු කරන්න කියලා දෙන්නේ එදා 30 වසරක පැවති කුරුළු ත්‍රස්තවාදී යුද්ධයේදී LTT පාර්ශවයේ හිටපු කොටි බුද්ධ්‍යංශයේ අම්මු
හැබැයි අද අපිට කියලා දෙනවා සඳකඩ පහන කියන්නේ මොකක්ද? දහම් කරුණු කියන්නේ මොකක්ද? මේ හෙළදීපය කියන්නේ මොකක්ද? මේ හෙළදීපය තුල සිංහලයෙක්, දෙමළයෙක්, මුස්ලිම් බර්ග කිසිම ජාතිවාදයක් නැතුව ඔක්කොම එකාමෙන් ඉන්න ඕනි කියලා තමයි අම්මෝයා කියන්නේ. අනිවාර්යෙන් දැන් ආගම ගැන අතුලේ මම කරුණු ටිකක් හොයාගෙන මේ චතුරාර්ය සත්‍ය කිව්වම තමිල් මිනිස්සු බලනවා මම බුදුදහම ප්‍රොමෝට් කරන්න හදනවා කියලා. ක්‍රිස්තියානි ආගම ගැන කතා කරනම හින්දු කට්ටිය බලනවා මේ එක මම ඒ හින්දා මේ සියලු දෙම මේව කළා මම ගන්න ආයුධ තමයි රාවණ. රාවණ රජතුමාගේ කාලේ ස්වර්ණමය යුගය කියන කතිකාවට එයාගේ දෙයක් තිබිලා තියෙනවා. දැනට අපි ස්වස්තික රාවණගේ ස්වස්තික කරකෙන්නේ වම් පැත්තට. නමුත් අපි රාවණ රජතුමාගේ ස්වස්තික අනිත් පැත්තට. නිරෝධ කියන්නේ දැන් අනිත් මේක කියන්නේ මේ පැත්ත කියන්නේ දැන් උදාහරණට මේ ඉපදෙන මැරෙන සයිකලකින් අවිලා මෙහෙමනේ තියෙන්නේ. නමුත් අපේ මේ රාවණ රජතුමාගේ කාලේ මේ ඉපදෙන මැරෙන සයිකලකින් එළියට පෙනගෙන කතාව තමයි කියලා තියෙන්නේ බාර්මාවත අනිත් පැත්තට. දැන් මේ ඒ කාරණා කියනකොට මේ ජාතික කොඩිය අපි ඔක්කොම එකයිද? එකයි. අපි ඔක්කොම එකයි. දැන් ඔයත් කවදා හරි මේ මා පොළවෙන් මරණය කියන දේ පොදු හැම දෙනාටම කවදා හරි අපි යන්න වෙනවා. මමත් යනවා ඔයත් යනවා. නමුත් අපි යන්න කලින් මොකද්ද මේ ආගම වල කියලා තියෙන්නේ මේ මොන ආගම වුණත් කමක්. මොකද්ද කියලා තියෙන්නේ? ඒකෙන් ජීවත් වෙන්න විතරයි තියෙන්නේ. ඒකෙන් ජීවත් වෙන්නේ අපි මිනිස් නැති දේ ඇත්ත කියලා අල්ලගෙන මගේ මට කියලා බොරුවට එහෙම දෙයක් නැහැ. මේක මගේ මට නෙවෙයි මේක අපේ. අපි මේ ඊළඟ පරම්පරාවට ලස්සන සුරපුරයක් කරලා දෙමු. අපි එකතු වෙනකොට බලයක් නිර්මාණය වෙනවා. මේක තනියෙන් කරන්න බෑ අපිට. දැන් මම කියන අදහස එක්කම අපි ඔක්කොම එකතු වෙන්න ඕනේ. දෙමළ සිංහල මුස්ලිම් බෑව කියලා අපි ඔක්කොම එකයි. අපේ ජාතිවාදී අපි වෙනස් කරලා තියෙන්නේ දේශපාලඥයන් නෙමෙයිද? අනිවාර්යෙන් ඒ කාලේ ඉඳලා දැන් යුද්ධය ඇති වෙන්නත් හේතුව ආවිලා දේශපාලන විශ්ින් කරපු යම්කිසි ක්‍රියාවලින් අපේ දැන් ඇත්තම කියනවා නම් දැන් මම දැන් මෙච්චර කරුණු මේ කියනකොටත් මම මොන දේ කරොත් මම කතා කරන්නේ භාෂාව තැමිල් නේද? මම ඉස්සෙල්ලා තැමිල් වෙන්නේ. අපි ඇවිදගෙන කතා කරන්න යන් ඔයාගේ මේකත් වටේ පිටේ පේන්න. මම තැමිල් මගේ ජාතියට මම ආදරේ. ඒ ඊට වඩා මම ආවිලා ජාති කුල ભેද ඒක පෙත්තකින් තියලා මම ආවිලා මිනිස්සෙක් වෙනවනේ. මිනිස්සෙක් වුණාම මේ ඔක්කොටම එකම නීතියක්. උදාහරණයට දැන් ඔබතුමාට මම බලක් කැපුවොත් හිතින් ඒ වලේ වැටෙන්නේ මමමයි ඔබතුමා නෙවෙයි. ඒතු පළ. කරන දේ ආපොත් අපි රිටර්න්. ඒ කාලේ තමයි ඒවා පසුපසු ආවේ. දැන් යුගවල් 4ක් අපි පව් කරගෙන ආවිලා තියෙන්නේ. නේත්‍රාජ යුගයේ, ත්‍රේදාජ යුගයේ, කලින්බරේ මේ කලි යුගයේ මේ අවසන් යුගයේ අපි ඉන්නේ. මේ අවසන් යුගයේ ආවිලා ඒ කාලේ නම් හොඳ නරක වෙන වෙන ලෝකේ හිටියා. ආයුෂ වැඩි එතකොට ලක්ෂ ගණනක් ජීවත් වෙලා තියෙනවා. නමුත් මේ කලි යුගයේ අවසානයේ ආයුෂත් අඩු වෙලා මේ හොඳ නරක දෙකම ඉන්නේ එක පුද්ගලයෙක් ඇතුළේ. හොඳ නරක ඔක්කොම ඉන්නේ එක පුද්ගලයෙක් ඇතුලේ. සුවිශේෂී කාරණයක් පෙන්වන්න ඕනේ. මේ තියෙන්නේ බුදු පින්තූරයක්. මේ අම්මු අදහන්නේ එත් එක්ක මෙතන දහම් කරුණු ගැබ්බෙලා තියෙනවා. මෙතන දහම් කරුණු ලියාගෙන තියෙනවා. මේක හිතා ගන්න බෑ. මේ කොළඹ බංකරය මේ තමයි අම්මුගේ බංකරය. අම්මු කියන්නේ මේක එයාගේ බංකරය කියලා. හැබැයි මේක ඇතුලේ එයා කරන්නේ වෙනම රිසර්ච්. මේ අම්මු ගැන සඳහන් වෙන පොත. මේ ගැන චුට්ටක් සඳහන් කරමු. මේ පොත ඇවිල්ලා මගේ ජීවිතේ කතාව මම පුංචි කාලේ විඳපු දුක වේදනා සහ මගේ හැකියාව මගේ දස්සකවම මේ ලෝකෙට ඊළඟෙන සමාජයට දෙන්න පුළුවන් පණිවිඩයක් තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. මේ පොත ලියුව ජනක මාල්පත් කියලා ITN එකේ හිටපු නිර්මාතෘ එක්කෙනෙක්. එයාට ස්තුති කරලා මේ පොත ඇවිල්ලා ඔයගොල්ලන් මිලදී ගන්නත් පුළුවන්. ඉස්සර මේ විස්තර ටික දාන්න. මේක කියවනකොට ඔයගොල්ලන්ගේ සිත කොහොමද ශක්තිමත් කරගෙන අපි කාවත් බලාපොරොත්තු නැතුව මේ සෝබාදමින් අපේ හිත පාවිච්චි කරලා අපේ විඥානේ පාවිච්චි කරලා අපිට අවශ්‍ය දේ කොහොමද මේ විශ්වෙන් ලබා ගන්න. සෝබාදමින් ලබා ගන්න. කියන දේ හැටියෙන් පේදිනේ මගේ ජීවිතේ බේරාගත්ත කතාවත් එක්කම මම යුද්ධයට පෙකනේ. මේක පේදිලිම කියලා තියෙනවා. අම්මුගේ යුද්ධ කතාව අපි ඉස්සරහට ගේන්න බලාපොරොත්තු වෙනවා. අම්මු කොහොමද යුද්ධ පිටියේ සටන් වැදුනේ? අම්මුට කොහොමද යුද්ධ පිටියේ උන ගැටලු? හැබැයි අපි අද ආවේ අම්මුගේ බංකරේ හොයාගෙන. මේ අපි මුණ ගැහෙන්නේ පළවෙනි වතාවට අම්මු. ඇත්තට මට ගොඩක් සතුටුයි. ඒ කියන්නේ මම කිව්වොත් මම සිංහල අපේ උපැන්න ගහලා තියෙන සිංහල මගේ උපැන්නilla තියෙන බෞද්ධ කියලා කියත්තොත් මට මේ පැත්තෙන් සතුටුයි. ඔබ වැනි පුද්ගලයෙක් හමු වීම සම්බන්ධව. මොකද අපි ගොඩක් දැක්කේ අපි කට්ටිය හැමතැනම විසිරලා ඉන්න එක. මේ කමෙන්ට් සෙක්ෂන් එකේ අපේ කට්ටිය ගොඩක් කමෙන්ට්ස් දායි. ඒවට සාමාන්‍ය පුද්ගලයෝ ඉන්න වෙනම කට්ටියක්. හැබැයි ඒ වුණාට මට ආසාවක් තිබ්බා LTT එකේ කවුරු හරි කෙනෙක් හම්බෙන්න. ඒක ඒ හිතපු ආසාවක් අද මට ඉෂ්ට කරගන්න හම්බුණා අම්මු ඔයාව හම්බෙලා. මේක හම්බෙන් අපි හමු වුණේ. මේ LTT එකේ හිටපු. හැබැයි අද LTT කියන නමක්වත් දන්නේ නැහැ. ඇහෙන්නේ නැහැ. ඇහුන් නැති ගානට අද අම්මු දියුණු වෙලා. අම්මු කිල්ලන්. අම්මු කියලා කියන නමෙම අපි යන්. තතම මේ මම කියන කතාව මොකක්ද කියලා වාගේතු ඉලදාරි සාම් ජනතාව සියලු දෙනාම පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. අපි ඉන්නේ බොහොම පුංචි කාලයයි. ඉඳලා අපි යන්න කලින් මොකද්ද අපි අරගෙන යන්නේ? කොහෙටද යන්නේ? මොකද්ද මේ ජීවිතය කියලා අපි හරියට තේරුම් අරගෙන අපි ඔක්කොම එකමුතින් ජීවත් වෙමු. මේ ඇතුළේ මේ ගෙදර ඇතුළේ මේ මගේ බංකරේ ඇතුළේ තියෙන කරුණු ගොඩක් තියෙනවා. ඔයගොල්ලන්ට ආවිලා බලන්න. ඔයගොල්ලන් එන්න අපි මේක කියලා දෙන්න සූදානම්. මේ නිදානේට යන මෙප් එක මේ මෙප් එකෙන් ඉගෙන ගත්තත් අපිට ලේසියටම යන්න පුළුවන්. ඒ නිදානේ තියෙන
හිතන්නට උදාහරණයට දැන් මේ ලෝකෙම ඔයාගෙන තියෙන ආයුධය මොකද්ද? මේ මනුස්ස කූඩුව විනාශ කරන්න ක්ලේමෝර් බෝම්බ තව පරමාණු කියලා ආයුධ දැන් තියෙනවා. තුන්වෙනි ලෝක යුද්ධය පටන් ගත්තොත් ඒක පාවිච්චි කරනවා. නමුත් ඒ කාලේ අපේ ඉතුමුත් අපි වෙඩි ඒ කාලේ ඊට ඉතුමුත්ම විශ්ින් නිර්මාණ කරලා තිනවා මනස විඤ්ඤාණි මරන්න. ඒක තමයි චක්‍රායුධ. චක්‍රායුධය පැහැදිලිවම දැන් අපි ඉගෙන ගන්න තියෙනවා මේ බුදුදාම රකින්න මහා විෂ්ණු තමයි බාර දීලා තියෙන්නේ කියලා. මේ අතේ තියෙන මා මිවාශුනික පින්දරෝපතුමාලා බලලා ඇතිනේ. මේ පැත්තේ තියෙන නෙළුම් වල මේ පැත්තේ තියෙන චක්‍රායුධය. ඒ ගැන මම ඉස්සරහට කතා කරනවා. ලොකු වැඩක් අපි කරගෙන යන්නේ. එකතු වෙන්න. මොකද එකපාරට මේක අපිට දෙන්න බෑ. අනිවාර්යයෙන්. මොකද්ද කියලා කන්ෆියුෂන් වෙනවනේ බලාගෙන ඉන්න. ජනතාවත් එක්ක තව කතා බහකට මම ඉන්න බලාපොරොත්තු වෙනවා. අද කතා බහ මෙතනින් නිම කරනවා. ඔබට අපි ආරාධනා කරනවා මේ අම්මුගේ බංකරේ ඔබට හොයාගෙන එන්න පුළුවන්. කොළඹ එනවා නම් කොළඹ ඇවිල්ලා කොළඹ විජේරාම ජයවර්ධනපුර කැම්පස් එක පිටිපස්සේ තමයි මේ අම්මුගේ බංකරේ තියෙන්නේ. මේක ඇතුළේ තමයි අම්මු මේ දේවල් ඔක්කොම රිසර්ච් කරන්නේ. ඉතින් ප්‍රේක්ෂක හිතවතුනි අපිත් එක්ක එකතුනේ සුවිශේෂී කෙනෙක් අපි අම්මු ඔබට ප්‍රාර්ථනා කරනවා අයිබෝවන් කියලා. මොකද ඔබ යන ගමන තව තවත් ඉදිරියට මේ විදියට යන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා අපි ඔබට ප්‍රාර්ථනා කරනවා. අයිබෝවන්.